අපි දැන් හග්ගල ගාඩන්ස් වල එන්ට්‍රන්ස් එකේ තමයි ඉන්නේ. ටිකට්ස් ගන්න යනවා දැන් අපි. ඇවිදගෙන එනවා අනිත් කට්ටිය පිටිපස්සෙන්. අපි දෙන්න ටිකක් ඉස්සර වුණා ටිකට්ස් ගන්න. ඔව් අද මේ ඒ කියන්නේ ලොන් වීකෙන්ඩ් එකක්. ඒක නිසා සෙනග ගොඩක් ඉන්නවා අද. විදේශ රටක පුංචි බබාලා ටිකක් ඇවිල්ලා ඉන්නවා හග්ගල බලන්න. ඉතින් හරි ආසයි දැක්කහමත් එයාලා හොඳට එන්ජොයි කරන ගතිය පේනවා. අර බලන්නකෝ. මේ තියෙන්නේ මේ හග්ගල ගාඩන්ස් වලට එන්න එන්ට්‍රන්ස් ටිකට් එක. මේකේ ටිකට් එක 200යි. එතකොට වැඩිලා තියෙනවා 36ක්. එතකොට ඔක්කොම 236ක් වෙනවා එක්කෙනෙකුට. සාමාන්‍යයෙන් නුවරඑළියට මේ සීසන් එක කියලා කියන්නේ මේ මල් වලට එහෙම මාර්තු අප්‍රේල් වගේ කාලේ. ඒ වුණාට දැන් මම මේ අගෝස්තු මාසේ වෙලත් ලස්සනට හග්ගල ගාඩන්ස් වල මල් තියෙනවා. පාට විවිධ වර්ගවල විවිධ වර්ණයේ මල් ගොඩක් පිරලා තියෙනවා මේ කාලෙත්. ඉතින් හරිම ලස්සනයි. බැලු හැම අතම මල් ලෝකයක්. මේ බලන්නකෝ ලස්සන දම් පාට මල් යායක් තියෙනවා. ඇත්තටම අපි හිතුවේ නෑ නේද මේ ඉතර නම් හොඳට මල් තියෙයි කියලා මේ කාලේනේ. ඒක තමයි මාත් කිව්වේ. මෙතන තියෙනවා මැප් එක. මේ මල්වත්තේ කොහෙටද ඇවිදින්න තියෙන පාරවල් මොනවද කියලා මේකේ හොඳට සඳහන් කරලා තියෙනවා. ඉතින් එන කෙනෙකුට හරි පහසුයි මේක දිහා බලාගත්තාම. අර මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්වන්නේ මැප් එක. එතනින් ආපන ශාලාව කියලා ගහලා තියෙන පැත්තට ආවම ඒ පැත්තේ තමයි රෝස උයන තියෙන්නේ. ඉතින් මේ එන කෙනෙකුට වොෂ්රූම් එකකට වුණත් යන්න ඕන නම් එතන ළඟම තියෙනවා වොෂ්රූම් එකකුත්. ලේසියෙන් හොයාගන්න පුළුවන් ළඟම තැනක් තමයි එතන තියෙන්නේ. ඉතින් දැන් අපි දෙන්න යන්න හදන්නේ රෝස උයනට. රෝස මලේ නටකට වන බඹරෝ ඔහොම හිටෝ නටවනවේ මම මල සිඹෙමි මම ළමයෝ පැනියුරෙමි. ඇත්තටම ළමයි අපි මේ තැන්වලට ආවම මේ තැන්වල සුන්දරත්වය තමයි අපි ඇස් දෙකෙන් අරගෙන යන්න ඕනේ. එහෙම නැතුව මේ මල් කඩන්න, මල් අල්ලන්න, ඒ දේවල් කරන්න හොඳ නෑ. ඒවා කරලා හානි කරොත් තව කෙනෙකුට මේ සුන්දරත්වය බලන්න තියෙන අවස්ථාව තමයි අපි නැති කරන්නේ. ඒ නිසා මේ තැන් වලට එනකොට ඒවා ගැනත් අවධානයෙන් කොච්චර ආසෙ හිතනත් මල් අල්ලන්න එපා, මල් ලිපි ගන්න එපා. ඒ වගේම තමයි ඕගොල්ලෝ මොනවා හරි කියන දේවල් මේ තැන් වල දාලා යන්නත් එපා. මේ බලනකො අපි දැන් ආව තව පැත්තකට. මෙතන හරිම ලස්සනයි. මේ මල් ගොඩ පිපිලා හරියට මල් තියෙනවා. හරිම ලස්සනයි. අපි කලින් බලපු පැත්තට වඩා ගොඩක් මල් තියෙනවා. මල් හරි ලස්සන. ඔව් ලස්සනට පිපිලා තියෙනවා. රෝස උයනෙන් පස්සේ අපි ආවේ ග්ලාස් හවුස් එකට.
ඇත්තටම ග්ලාස් හවුස් එක කියලා කිව්වට මේකේ වහල තමයි ට්‍රාන්ස්පේරන්ට් විදියට හදලා තියෙන්නේ. ඉතින් මේ දොරෙන් ඇතුළට ගිහින් බලමු මේ ග්ලාස් හවුස් එක ඇතුලේ මොනවාද තියෙන පැලෑටි කියලා. උණුසුම් ගතියක් තියෙන්නේ නේ. පිටට තියෙන සීතල මේක ඇතුළට දැනෙන්නේම නැහැ. කියන්නේ මේකේ තියෙන ප්ලාන්ට්ස් හිරු එළිය, ජලය, උෂ්ණත්වය වගේ පාරිසරික සාධක සීමා සහිතව අවශ්‍ය වෙන අපි අර කියන්නේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් කියලා. අන්න ඒ වගේ පැලෑටි තමයි මේ ග්ලාස් හවුස් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් පතොක් වර්ග, බිගෝනියා, ඕකිඩ් වර්ග එහෙමත් තියෙනවා. මේ සංවේදී පැලෑටි කෘමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් මේ වගේ ගෘහයක් තුල වගා කිරීමෙන්. ඔන්න ඔයාලගේ ගෙදර බිත්තියකට යොදා ගන්න පුළුවන් හොඳ නිර්මාණශීලී අදහසක් තියෙනවා. මෙන්න මේ වගේ ෆ්‍රේම් එකක රැක්ස් සවි කරලා ඒ රැක්ස් වල පොඩි පොඩි පැලෑටි මේ වර්ග තියෙන ඒ පොට්ස් තියාගත්තාම ඒ පැලෑටි පැලවෙනකොට ලස්සන හරිත වර්ණ ලුක් එකක් මේ බිත්තියට එනවා. අර මේ බිත්තියේ තිබිච්ච අර මේ තනි පාළු ගතිය නැති වෙලා යනවා. ඉස්සෙල්ලා අපි හිටපු අර එලිමහන් පරිසරයට වඩා වෙනස්ම පරිසරයකට තමයි දැන් ආවේ. මෙතන සඳහන් කරලා තිබුණේ මීවන උයන කියලා. ඉතින් ඔයාලට ඇහෙනවත් ඇති සමහරක් විට රැහැයන්ගේ සද්දේ, වතුර පාරක් ගලාගෙන යන සද්දේ මට නිකන් ෆීල් වෙන්නේ හරියට නිකන් කැලෑවකට ඇතුළු වුණා වගේ. ඖෂධ වෙන කෙනෙක් සඳහන් කරලා තියෙනවා. අපි අතරමඟ එනකොට අපි දැක්ක සිංකෝණාගස කියලා සඳහන් කරලා තියෙනවා. ඔන්න දැන් තමයි අපි සිංකෝණාගස ළඟට ආවේ. මෙන්න මේක තමයි සිංකෝණාගස කියන්නේ. මම හිතන් හිටියේ සිංකෝණාගස කියන්නේ හරි දැවැන්ත වෘක්ෂයක් කියලා. හැබැයි ඉතින් මම දන්නේ නැහැ මේකේ වටිනාකම මොකද්ද, මේ විශේෂත්වය මොකද්ද කියන්න නම් ඇත්තට මම දන්නේ නැහැ. ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකකින් සඳහන් කරන්න. මගෙත් දැනුවත් වීම පිණිස සහ මේක නරඹන අනිත් අයටත් දැනගන්නත් එක්ක මේ සිංකෝණාගසේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. අර පල්ලෙහා පේන්නේ එන්ට්‍රන්ස් එක. අර පැත්තේ තියෙන්නේ එක්සිට් එක. ඉතින් මේ මල්වත්ත පුරාම හොඳට ඇවිදිනවා නම් මං හිතන්නේ පැය දෙකමාරක් විතර කාලයක් ගත වෙනවා. හැබැයි අපි දැන් අද කොළඹ යන ගමන්නේ මෙතනට ආවේ. ඒක නිසා අපිට එච්චර කාලයක් විඩංගු කරන්න බෑ. හැබැයි අපි පැය දෙකක් විතර වෙන්නේ. ඔව් අපි හිටියා. හැබැයි තවත් ඉන්නවා නම් අපිට බලන්න තැනක් තිබුණා. මේ දැන් වෙලාව කීයද? වෙලාව 11:00. 11:00. ඉතින් දැන් අපි මේ මල්වත්තේ සුන්දරත්වය බලාගෙන හගල මල්වත්තේ ආයෙත් මෙතනින් පිට වෙන්න තමයි සූදානම් වෙන්නේ. තවත් තැනකදී අපි ඔයාලව හම්බ වෙන්නම්.